ධර්මානුශාසනාව. දේශකයාණන් වහන්සේ දික්විල යෝග්‍යාන ශ්‍රී විසුද්ධාරාමාධිකාරී කිරිබත්ගොඩ තැමිලිගස්මුල්ල ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිවෙනේ ආචාර්ය මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටියාගල සීවලි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ගෞරවනීය දේශකයාණන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් කෙනෙකු පවිත්‍ර නොවන්නේ නම් ක්‍රියාවෙන් ප්‍රඥාවෙන් කෙනෙකු පවිත්‍ර වීම එය දෙලොව ජය ගැනීමට කෙසේ හේතු වන්නේ දැයි පහදා දෙන්නට. සදහැවතුනි, අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. යම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. යම්පි සංඝං සරණං ගච්ඡාමි. තත්තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තත්තියම්පි ධම්මං සරණං ගච්ඡාමි. යම්පි ධම්මං සරණං ගච්ඡාමි. තත්තියම්පි සංඝං සරණං ගච්ඡාමි. යම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පුන්නං ආමබන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. ආමබන්තේ සාදු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා.
ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුද්ධන්ති නගොත්තේන නධනේන වාති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වතුනි පින්වතියනි ඊ타ම ශ්‍රද්ධාවෙන් පුරුදු විදිහට අපේ ශ්‍රාවක පින්වතුන් හැමදෙනාම අදත් මේ උදෑසන සූදානම් වන්නේ ස්වදේශීය සේවය ඔස්සේ තවත් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීමටයි. පුරුදු විදිහට ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙච්ච ඔබ හැම දෙනාටම සිහිපත් කරනවා හොඳින් ධර්ම ශ්‍රවණය කරන්න නිවැරදිව දහම් කරුණු ධාරණය කරගෙන ඒ දහම් කරුණු වලට අනුකූලව මේ ලැබපු ජීවිතය යහපත් කරගන්නට ගොඩනගා ගන්නට නොපමාව කටයුතු කරන්න වෙරවීරිය දරන්න කියන කාරණේ සිහිපත් කරමින් ධර්මානුශාසනාව සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා. පින්වතුනි අදත් අපේ ධර්මානුශාසනාව සඳහා මාතෘකා කරගත්තා සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සගාතක වග්ගයේ සඳහන් වන අනාථ පිණ්ඩික සූත්‍රයේ එන දේශනා පාඨයක් මූලිකව තබාගෙන ඔබට මේ ජීවිතයේ සකස් කරගන්නට අවශ්‍ය කරන ඒ දහම් කරුණු ටික පහදලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අනාථපිණ්ඩික සිටුවරයා පිළිබඳව අපේ බෞද්ධ පින්වතුන්ලා බොහෝම හොඳට දන්නවා. මුලින්ම සුදත්ත කියන නාමයෙන් හඳුන්වපු මේ සිටුවරයා තුනුරුවන්ට බොහෝම ලැබිව අපෝපස්ථාන කරපු කෝටි ගණනක් වටින විහෙර විහාර තනලා පූජා කරපු බොහෝම ශ්‍රද්ධා සම්පන්න උපාසක වරයෙක් හැටියට ලෝතුරා බුදුරජාණන් වහන්සේට අපෝපස්ථාන කරමින් කටයුතු කරපු සිටුවරයෙක් බව බෞද්ධ සාහිත්‍ය පරිශීලනය කරන මේ වගේ ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරන අපේ පින්වතුන්ලා අහලා කියලා දන්නවා. අනාථ පිණ්ඩික සිටුවරයා ගොඩාක් ශ්‍රද්ධා සම්පන්න උපාසකයෙක් හැටියට කටයුතු කළත් ලෞකික සම්පත් පිළිබඳව යම්කිසි ඇල්මක් එනිසා මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවට නිවන් අවබෝධ කරගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා අර බුදුරජාණන් වහන්සේ සියසින් දැකලත් ඒ අවස්ථාව මාර්ගඵල අවබෝධය ලබා ගන්න නොහැකි වෙච්ච ශ්‍රාවකයන් පිළිබඳව විමසනකොට අපිට මේ අනාථ පිණ්ඩික සිටුවරයා පිළිබඳවත් අවධානයට ගන්න පුළුවන්කම තියෙනවා. එහිදී අනාථ පිණ්ඩික සිටුවරයා නිර්වාණ අවබෝධය ලබා ගැනීමට නොහැකි වුණේ මේ ලෞකික වස්තුන් පිළිබඳව දුවා දරුවන්ගේ දොර ඉඩ කඩන් මේ කියන තමන්ගේ ලෞකික කාමභෝගී ජීවිතයේ කෙරෙහි දක්වපු ආශාව තෘෂ්ණාව නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇසුරු කරමින් භික්ෂූන් වහන්සේලාට අපෝපස්ථාන කරමින් පිම්පුරාගෙන ජීවිතයේ දැහැමිව ගත කළා ලෞකිකත්වයට බැඳිලා හිටියා. ඒ පින්දහම්බල ආනිසංසය හැටියට
මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකයේ දෙවියෙක් හැටියට උප්පත්තිය ලැබුවා. මාර්ගඵල අවබෝධ කරගත්තේ නැති වුණාට දුගතියට ගියේ නැහැ, සුගතිගාමී භාවයටපත් වුණා. දැන් අපි දන්නවානේ පින් කරන්න භව ගමන සුවපත්ව සසර සැරිසරනවා. පව් කරන්න භව ගමන තුල දුගතියන්හි උප්පත්තිය ලැබමින් ඒ විදිහට සසර සැරිසරනවා. පින තුලනුත් සසර සැරිසරීම සිද්ධ වෙනවා. පව තුලනුත් සසර සැරිසරීමට හේතුව සැලසෙනවා. වෙනස තියෙන්නේ සුගතිගාමි දුගතිගාමි වීමයි. ඒකත් බොහොම අපූර්වට අපේ ධර්මයේ තුලම විස්තර කර දීලා තියෙනවා. මේ සංසාර ගමනේ සත්‍ය සැරිසරන ආකාරයේ පිළිබඳව යතා කම්මං ගමිස්සanti පුඤ්ඤ පාප පලූපගා. නිරයම් පාප කම්මන්තා පුඤ්ඤ කම්මාච සුග්ගති. පුණ්‍ය කර්ම පින්කම් නිසා සුගතියට, ඒ වගේම පාප කර්ම නිසා දුගතියටත් මේ පින්පව් වල අඩු වැඩි භාවයේ අනුව සසර ගමන සිදුවෙන ආකාරයේ පිළිබඳව අපේ ධර්මයේ තුල පෙන්වා දීලා තියෙනවා. ඉතින් මේ අනාථ පිණ්ඩික සිටුවරයක් පින් පුරාගත් බොහොම වාසනාවන්ත දැහැමි ජීවිතයක් ගත කරපු සිටුවරයෙක්. ඒ නිසා මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබුවා. දවසක් මධ්‍යම රාත්‍රියේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න පැමිණිලා බුදුරජාණන් වහන්සේට තමන් කවුද කියලා හඳුන්වා දීලා බුදුරජාණන් වහන්සේ අභිමුවෙහි ගාථා 5කින් තමන්ගේ ඒ දිව්‍ය ආත්මයේ පිළිබඳව ඒ විසිතුරුකම් පිළිබඳව විස්තර කරනවා. එහෙම කියලා මේ අනාථපිණ්ඩික දේවතාවා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා මේ භික්ෂූන් වහන්සේලා අතර සම්බුද්ධ ශාසනයේ සිල්වත් උතුම්ම ශ්‍රේෂ්ඨම අග්‍රතම භික්ෂූන් වහන්සේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන කාරණේ. ඉතින් මේකත් හිතට අරගෙන බුදුරජාණන් වහන්සේ පසුදින ආනන්ද හාමුදුරුවෝ ප්‍රධාන භික්ෂූන් වහන්සේලා ඒකරාශී වෙච්ච අවස්ථාවක මේ දේවතාවෙක් ඊයේ රාත්‍රියේ මේ විදිහට පැමිණිලා මෙහෙම ප්‍රකාශයක් සිද්ධ කළා කියන කාරණය ඒ භික්ෂූන් වහන්සේලාට මතක් කරන ධම්සභා මණ්ඩපයේදී. එහිදී අර සාරිපුත්ත හාමුදුරුවෝ පිළිබඳව සරියුත් හාමුදුරුවෝ පිළිබඳව අනාථපිණ්ඩික දේවතාවා කරපු ප්‍රකාශය ඇගීම ඊටාම සිල්වත් ශ්‍රේෂ්ඨතම අග්‍ර ශ්‍රාවකයෙක් හැටියට සාරිපුත්ත හාමුදුරුවෝ පිළිබඳව කරපු හැඳින්වීම පිළිබඳවත් මේ භික්ෂූන් වහන්සේලාට මතක් කරනවා ඒ දේවතාව මේ විදිහටත් ප්‍රකාශයක් කළා කියලා. එහෙම කිව්වහම මේ දෙවියෝ කවුද කියන එක භික්ෂූන් වහන්සේලාට හෙළි කරන්නේ නැතුව මේ විස්තරේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ පැහැදිලි කර දෙන්නේ. ඒ වෙලාවේදී අර සාරිපුත්ත හාමුදුරුවෝ සියලුම භික්ෂූන් වහන්සේලා අතර ශ්‍රේෂ්ඨතම සිල්වත්ම ගුණවත්ම භික්ෂූන් වහන්සේ හැටියට හැඳින්වුවා ඒ දෙවියා කියලා කිව්වහම ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමීනි ඔය දෙවියෝ අන් කවුරුවත් නෙමේ අනාථපිණ්ඩික දේවතාවා අනාථපිණ්ඩික සිටුවරයා දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබලා ඒ දෙවියෝ තමයි සාරිපුත්ත හාමුදුරුවෝ පිළිබඳව ඔය කතාව ඔය හැඳින්වීම සිද්ධ කරේ කියලා. මොකද ඒ ಗುಣ වර්ණනාවෙන්ම ආනන්ද හාමුදුරුවෝ වටහා ගන්නවා මේ කවුද මේ ප්‍රකාශය කළේ කියන එක. ඒ තරම්ම සාරිපුත්ත හාමුදුරුවෝ පිළිබඳව ගෞරවයෙන් කටයුතු කරපු සිටුවරයෙක් කියන කාරණය තමයි එතනින් මතුවලා පේන්නේ. ඒ වගේම ඒ කාරණය ආනන්ද මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝත් ඒ කාරණය අනුමත කළා. උන්වහන්සේ තේම පිළිගන්නවා කියන කාරණය සිහිපත් කළා. ඔන්න ඔය සිද්ධිය පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේ අපූර්ව දහම් කරුණු ටිකක් මේ අවස්ථාවේදී මතක් කරනවා. කම්මං විජ්ජාච ධම්මෝච. කම්මං කිව්වේ කර්මය. විජ්ජාච කිව්වේ විද්‍යාව. එහෙම නැත්නම් ප්‍රඥාව. ධම්මෝච කිව්වේ ධර්මය. ඒ වගේම සීලං
ජීවිත මුත්තම සීලය කර්මයත් ප්‍රඥාවත් ධර්මයත් සීලයත් ජීවිතයට ශ්‍රේෂ්ඨ වෙනවා ඒතේන මච්ඡා සුජ්ජන්ති මච්ඡා කිව්වේ මිනිස්සයෝ මිනිස්සු ඒතේන මේ දෙයින් සුජ්ජන්ති කිව්වේ පවිත්‍රත්වයට පිරිසිදු භාවයට පත් වෙනවා න ගොත්තේන ධනේනවා ගෝත්‍රයෙන් හෝ ධනයෙන් පිරිසිදු භාවයට ශ්‍රේෂ්ඨ භාවයට පත් වෙන්නේ නැහැ කරන ක්‍රියාව අනුව ප්‍රඥාව අනුව ඒ වගේම දැහැමි ජීවිතය අනුව සීලය අනුව ජීවිතයක් ශ්‍රේෂ්ඨ වෙනවා උසස් වෙනවා කියන කාරණය මතක් කරලා දුන්නා. දැන් පින්වතුනි සාමාන්‍යයෙන් මිනිස්සු පවිත්‍රතාවයේ පිළිබඳව කතා කරනවා. අපි සාමාන්‍ය විවහාරයේ තුල පිරිසිදු භාවයේ පවිත්‍රතාවය රඳා පවත්වාගෙන පිරිසිදුව ජීවත් වෙන්න කටයුතු කරනවා. උදේ අවදි වෙච්ච වෙලාවේ ඉඳන් රාත්‍රියේ නිින්දට යනකම් පිරිසිදු ලෙස අපේ මේ පංචස්කන්ධය තබා ගන්නට අපි මොනතරම් කටයුතු කරනවාද? හැබැයි බුදුහාමුදුරුවන්ගේ අනුශාසනාව උනේ කායිකව පිරිසිදු වූ පමණින් පුජ්‍යලයක් පවිත්‍රතාවයට පත් වෙන්නේ නැහැ. පුජ්‍යලයක් පවිත්‍රතාවයට පත් වෙන්නේ නැහැ. මේක ඊටාම වටින ප්‍රකාශයක්. එහෙම නැත්නම් ඊටාම සාධාරණ සමාජයත් එක්ක ගත්තහම සාධාරණ ප්‍රකාශයක්. අපි දන්නවා බොහෝම වැදගත් විදිහට ඇඳ පැළඳගෙන ඉන්න දේශපාලන කරලියේ වේවා භික්ෂු සමාජයේ වේවා වෙනත් අංශවල වේවා සමාජ සංවිධානවල වේවා විවිධ ස්වභාවයන්ගෙන් යුක්තව විවිධ විදිහට මතු පිටින් චරිත මවාගෙන විවිධාකාරයේ පුජ්‍යලෝ ජීවත් වෙනවා. හැබැයි අභ්‍යන්තර වශයෙන් ගත්තහම පාපයට නැඹුරු වෙලා අකුසල ක්‍රියාවන් සිද්ධ කරමින් නොයෙක් ආකාරයේ අකටයුතු කම්ම සිද්ධ කරමින් ජීවත් වෙනවා. එතකොට පුජ්‍යලයේ ඇඳුමින් පැළඳුමින් වැදගත් විදිහට සරසිලා හිටියට ඒ පුජ්‍යලයා වැදගතෙක් කියලා බුද්ධ දේශනාව තුල බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල කවදාක්වත් සලකලා නැහැ. ඒක මීට වඩා අපිට නොයෙක් අවස්ථාවන් වල මේ වගේම නොයෙක් අවස්ථාවන් වල බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ආකාරය අපිට සූත්‍ර දේශනාවන් තුල දැක ගන්න පුළුවන්කම තියෙනවා. නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. එතනත් සඳහන් කරන්නේ මේ වගේම කාරණයක් තමයි උප්පත්තියෙන් කවුරුවත් මේ සමාජය තුල උස් පහත් භාවයට පත් කරන්න පුළුවන් කමක් නැහැ සලකන්න පුළුවන් කමක් නැහැ. පුජ්‍යලයාගේ ක්‍රියාකාරීත්වයේ මතම තමයි පුජ්‍යලයා එහෙම ශ්‍රේෂ්ඨද හීනද නින්දිතද කියලා තීරණය කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් මිනිසුන් හැටියට අපි ශ්‍රේෂ්ඨ වෙන්න කැමතිනේ. අපි උසස් වෙන්න කැමතියි. ඒ ශ්‍රේෂ්ඨ වෙන්න උසස් වෙන්න කැමති නිසාම තමයි කිසියම් ආකාරයක මානසික අතෘප්තිමත් භාවයක් අසහනකාරී ස්වභාවයක් මේ සමාජය තුල වර්තමානයේ පවා නිර්මාණය වෙලා තියෙන්නේ. මිනිස්සු මේ ශ්‍රේෂ්ඨ භාවයේ රකින්නේ ශ්‍රේෂ්ඨ භාවයේ සලකන්නේ මනින්නේ මොන වගේන්ද? ඇඳුමින් පැළඳුමින් මනිනවා. යාන වාහන වලින් මනිනවා. ඒ වගේම ගෙවල් දොරවල් වලින් මනිනවා. ඒ වගේම රැකියාව හැටියට සිද්ධ කරන ජීවන වෘත්තීන් අනුව මනිනවා. හැබැයි ඕනෑම වෘත්තියක ඕනෑම ශේස්ත්‍රයක ඊටාම පහත් අසත්පුරුෂ පාපකාරී පුජ්‍යලියෝ නියැලෙන්න පුළුවන්. අපි කියමුකෝ වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරනවා. සාමාන්‍යයෙන් අපේ උත්සාහය සාමාන්‍ය සමාජය ගත්තාම තමන්ගේ දුව පුතා වෛද්‍යවරයෙක් නීතිඥවරයෙක් වරියක් බවට පත් කරන්න. එතකොට ඒ ඔබ සලකන්නේ ශ්‍රේෂ්ඨ චරිත තමයි ඒවා. මේ සමාජය තුල ජීවත් වෙන උසස් චරිත තමයි ඒවා. හැබැයි ඒ වෘත්තීය විතරක් ශ්‍රේෂ්ඨ වුණාට ඒ වෘත්තීය තුල නියැලෙන ආකාරය, ඒ වෘත්තීය තුල කපටිකම් කරනවා නම් වංචාකම් කරනවා නම් ඒ පුජ්‍යලයා ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්නේ නැහැ.
తాවකාලිකව සාමාන්‍ය සමාජයේ දර්ශනයට පමණක් පුජ්‍යලයා උසස් කෙනෙක් හැටියට චරිතේ මවාගෙන හිටියත් අභ්‍යන්තරික වශයෙන් පිරිහෙච්ච පුජ්‍යලයේ චරිතයක් බවට තමයි බුද්ධ දේශනාව අනුව සලකන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් හැබෑ බෞද්ධයන් හැටියට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන ඒ ධර්මයේ අනුසාරයෙන් ජීවිතේ සකස් කරගන්න වෙරවීරිය දරන සැබෑ බෞද්ධයන් හැටියට අපි අපේ ජීවිතය මොන වගේන්ද ශ්‍රේෂ්ඨ කරගන්න ඕන කියන කාරණය වටහාගෙන මේ ජීවිතය ඒ අනුව ශ්‍රේෂ්ඨත්වයට පත් කර ගැනීමට කටයුතු කිරීමයි මිනිස්යන් හැටියට කළ යුතු වන්නේ මේ උතුම් ජීවිතය ලැබපු අවස්ථාවේ. එහෙමනම් පළවෙනිම කාරණය තමයි තමන්ගේ කායික වාචසික මානසික ක්‍රියාකාරකම්. කායික වාචසික මානසික ක්‍රියාකාරකම් යහපත් නිවැරදි දේවල් බවට පත් කරගන්න ඕන. ඒ තුලින් තමයි ප්‍රධානවම පුජ්‍යලයා ශ්‍රේෂ්ඨ කෙනෙක්ද උසස් කෙනෙක්ද වැදගත් කෙනෙක්ද කියන කාරණය තීරණය කරන පළවෙනිම සාධකයේ බවට පත් වෙන්නේ. දැන් අර චුල්ලකම්ම විභංග සූත්‍රයේ තුල බුදුරජාණන් වහන්සේ තෝදෙය්‍ය පුත්‍ර සුබ මානවකයාට බොහොම අපූර්ව විදිහට පෙන්වා දීලා තියෙනවා කර්මය පුජ්‍යල ජීවිතය විවිධත්වයට පත් කරන ආකාරය පිළිබඳව. කම්මං සත්තේ විභජති හීන ප්‍රනීතා. හීන ප්‍රනීතා කිව්වේ උස් පහත් භාවයේ අනුව. කර්මය තමයි මේ විභජනය බෙදීම සිද්ධ කරන්නේ. පුජ්‍යලයාගේ කර්ම ශක්තිය පුජ්‍යලයා උස් පහත් ભેදයට ලක් කරනවා කියන කාරණය තෝදෙය්‍ය පුත්‍ර සුබ මානවකයාට බුදුරජාණන් වහන්සේ පහදලා දුන්නා. තෝදෙය්‍ය පුත්‍ර සුබ මානවකයාට කර්මයේ බලපෑම පුජ්‍යල ජීවිතයට සිදුවෙන ආකාරයේ පිළිබඳව බොහොම අපූර්ව විග්‍රහයක් චුල්ලකම්ම විභංග සූත්‍රයේ තුල පෙන්වා දීලා තියෙනවා. තෝදෙය්‍ය පුත්‍ර සුබ මානවකයා බුදුහාමුදුරුවන්ගෙන් අහන්නේ මේ සමාජයේ තියෙන විවිධත්වයට හේතුව මොකක්ද කියන එකයි. සමාජයේ දක්නට ලැබෙනවා අප්පායුකා. ඒ කියන්නේ අල්පායුක්ස්ක සත්වයෝ පුජ්‍යලයෝ අපිට සමාජයේ දකින්න ලැබෙනවා. ඒ වගේම දීඝායුකා. දීර්ඝ ආයුෂ තියෙන සත්වයොත් අපිට දකින්න ලැබෙනවා. සමහර අය කෙටි කාලයයි ජීවත් වෙන්නේ, සමහර අය දීර්ඝ කාලයක් ජීවත් වෙනවා. ඒ වගේම බහු ආබාධා. සමහර විට උප්පත්තියේ පටන් මියදෙනකම් මරණයටපත් වෙනකම් විවිධ රෝගාබාධ වලින් බහුල වෙච්ච ජීවිතයක් ගත කරනවා. අපිට ඕන තරම් සමාජයේ තුලින් මේවා දැක ගන්න පුළුවන්. බොහෝ ආබාධ තියෙනවා. සමහර අය අප්පාබාධා. සමහර අයට එහෙම ගොඩාක් ලෙඩ දුක් වලින් පීඩාවටපත් වෙන්නේ නැහැ. අල්ප ආබාධ සහිත පුජ්‍යලයෝ සමාජය තුල ජීවත් වෙනවා. ඒ වගේම දුබ්බන්න දුර්වර්ණ පුජ්‍යලයෝ ජීවත් වෙනවා. ඒ වගේම වන්නවන්තා වර්ණවත් පැහැපත් පුජ්‍යලයෝ ජීවත් වෙනවා. දීර්ඝායුෂය ඉන්නවා. ඒ වගේම අඩු ආයුෂ තියන අය ඉන්නවා. ඒ වගේම ගොඩාක් ආබාධ සහිත පුජ්‍යලෝ ඉන්නවා. ඒ වගේම ආබාධ අඩු අය ඉන්නවා. බොහෝම විරූපී පුජ්‍යලෝ ඉන්නවා. වගේම බොහෝම පැහැපත් දෙවියෝ හා සමාන දිව්‍යාංගනාවන් හා සමාන පුජ්‍යලෝ සමාජය තුල ජීවත් වෙනවා වන්නවන්තා. ඒ වගේම අප්පේ සක්කා අල්පේ සාක්‍ය කිව්වේ සැප සම්පත් වලින් යම් ප්‍රමාණයකට අල්ප ප්‍රමාණයක් සැප සම්පත් වලින් යුක්තය. ඉන්න හිටින්න වහලක් තියෙනවා. අඳින්න පළඳින්න සාමාන්‍ය විදිහේ ජීවිකාව කරගෙන යන්න පුළුවන් මට්ටමේ වත්පොහොසත්කමක් සහිතයි ඉන්නවා. ඒ වගේම මහේසක්කා. මහේසක්කා කිව්වේ මහේසාක්‍ය. ගොඩාක් යසයිසුරු තියෙන සම්පත් තියෙන උදවිය මේ සමාජය තුල ජීවත් වෙනවා. ඒ වගේම අප්පභෝගා. ගොඩාක් භෝග තියන අය, ධන ධාන්‍ය සම්පත් ගොඩාක් තියන අය සමාජය තුල අපභෝගා කිව්වේ ධන ධාන්‍ය සම්පත් අල්පය ජීවත් වෙනවා. ඒ වගේම මහා භෝගා කිව්වේ භෝග ගොඩාක් තියන අය, ධන ධාන්‍ය සම්පත් ගොඩාක් තියන අය ජීවත් වෙනවා. වගේම
අල්ප ප්‍රමාණයක් තියෙන අය ජීවත් වෙනවා. නීච කුල කුලයෙන් හීන අය ජීවත් වෙනවා. ඒ වගේම උච්චා කුල උසස් කුලවල අය ජීවත් වෙනවා. දුප්පඤ්ඤා ප්‍රඥාවෙන් තොර අඥාන අය ජීවත් වෙනවා. පඤ්ඤාවන්තා ප්‍රඥාවන්තයෝ ජීවත් වෙනවා. දැන් මේ ආකාරයට 14 දෙනෙක් පිළිබඳව වර්ග විවිධත්වයන් 14ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ සුබ මානවකයාට අර චුල්ලකම්ම විභංග සූත්‍රයේ තුලදී අපූර්වට පැහැදිලි කරලා දෙනවා. පින්වතුනි බලන්න අපි මේ ජීවත් වෙන වර්තමාන සමාජයේම නෙමෙයිද එදා සුබ මානවකයාට මේ වර්ග කරලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එතකොට මේ විවිධත්වයට හේතුව කුමක්ද කියන කාරණය බුදුරජාණන් වහන්සේ ඒ චුල්ලකම්ම විභංග සූත්‍රයේ තුලදී විස්තර කර දීලා තියෙනවා. එහෙමනම් මෙතනදී අර පැහැදිලිවම මතක් කරා කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනීතා. මේ කර්මයේ තමයි මේ කියපු විවිධත්වයට බලපාන සාධකයේ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි ගෙවල් දොරවල් ලොකුවට තට්ටු මන්දිර හැටියට හදාගත්ත පමණින් ඇඳුමේ පැළඳුමේ මිල අධික භාවය ඒ වගේ තියෙන වටිනාකමේ ස්වභාවයේ අනුවේ එහෙම නැත්නම් මේ රූපත් බව උසස් කුලවල උප්පත්තිය ලැබීමේ හේතුවෙන්ම පුජ්‍යලයක් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. පුජ්‍යලයාගේ කර්මයේ පුජ්‍යලයා කරන ක්‍රියාකාරකම්ම තමයි මේ தත්ත්වයට පත් වෙලා තියෙන්නේ මේ විවිධත්වයට හේතුව. දැන් ඔතනදී තවත් කාරණයක් මතුවෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ සුබ මානවකයාට විස්තර කරන කර්මයේ පිළිබඳ විග්‍රහය තුල උසස් කුලවල උපදින්නේ පින්වන්තේ. හොඳ කුසල් කරපු හොඳ කෙනෙක් තමයි උසස් කුලවල උපදින්නේ. ඊළඟට නරක නීච කුලවල පහත් කුලවල උපදින්නේ ඒ වගේම මේ අකුසල කර්ම සිද්ධ කරපු කෙනෙක්. එහෙමනම් කර්මයේ තමයි මෙතනත් බලපෑම වෙලා තියෙන්නේ. මහා භෝග සහිත පවුල් වල උපදින්නේ පෙරපිනින්. ඒ වගේම අපභෝග සහිත එහෙම නැත්නම් භෝග අල්පයක් සහිත සම්පත් අඩු පවුල් වල උප්පත්තිය ලබන්නේ පෙර අකුසලයේ බලපෑමින් එහෙම නැත්නම් කර්ම ශක්තියේ බලපෑමින් කියන කාරණේ මේ කර්ම විග්‍රහය තුලින් අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ හැම දෙයක්ම අපි තර්ක කරනවා. එහෙමනම් මේ අපි ලබලා තියෙන පිනක ප්‍රතිඵලයක්. ඔව් මේ සසර සැරිසැරීම තුල අපේ මේ මනුෂ්‍යාත්මයක් ලැබිලා තියෙන්නේ කර්ම ශක්තිය ප්‍රතිඵලයක් හැටියටයි. හොඳ කුසල කර්මයක ප්‍රතිඵලයක් හැටියට තමයි අපි මේ මිනිස්යන් හැටියට උප්පත්තිය ලැබලා තියෙන්නේ. හැබැයි එහෙම කියලා ඒකේ වටිනාකම හඳුනාගෙන මේක ආරක්ෂා කරගන්න කටයුතු කරනවා මිසක් මේකට හානි පමුණුවන මේකට නොඑක ආකාරයේ සතුරු විදිහට පවතින ක්‍රියාකාරකම් වලට අපි මේ පිනට ලැබපු ජීවිතය යොදවනවා නම් එහෙම නැත්නම් අකුසල ක්‍රියාවන් වල අධාර්මික විදිහට හැසිරෙනවා නම් අර පින නැති වෙලා අපේ ජීවිතය ඊළඟට දුක්ඛිත භාවයටපත් වෙනවා. ඒක අපිට මේ සමාජයේ තුලින් මේක ආකාරයෙන් දකින්න පුළුවන්කම තියෙනවා. දැන් මේ කර්මයේ ගත්තහම පළවෙනි කාරණේ මේකේ කර්මයනේ. අපි මුලින්ම හඳුනා ගන්න ඕන අපේ ජීවිතේ මේ හැම දෙයක්ම තීරණය කරන අපි බෞද්ධයන් හැටියට නිවන ගැන කල්පනා කරනවා, සුගතිය ගැන කල්පනා කරනවා, දුගතිය ගැන කල්පනා කරනවා. දුගතියට නොවැටි සුගතියට ගොස් නිවන් අවබෝධ කරගන්න තමයි අපි නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරන්නේ. මේකට අවබෝධ කරගත යුතු ප්‍රධානම කාරණේ තමයි මේ සඳහා බලපාන ප්‍රධානම සාධකය අපි සිදු කරන යහපත් අයහපත් ක්‍රියාකාරකම්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තනාව කතම් පාපං අත්තනා සංකිලිස්සති අත්තනා අකතම් පාපං අත්තනාව විසුජ්ජති සුද්ධි අසුද්ධි පච්චත්තං ඥාඤ්ඤමඤ්ඤෝ විසෝදේ. දැන් මේ අනාථපිණ්ඩික සූත්‍රයේන කාරණේම තමයි මේ තවත් අවස්ථාවල විවිධාකාරයෙන්
බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ මේක මේ තරම්ම ජීවිතයට වැදගත් වෙන නිසා. අත්තනාව කතම් පාපං අත්තනා සංකිරිසති. තමන් කරන පාප ක්‍රියාව නිසා අකුසලයේ නිසා මේ ලෝකේ තවත් කෙනෙක් කෙලසීමට අන්නේ කෙලසීමට ලක් වෙන්නේ නැහැ. කෙලෙසෙන්නෙම අපිරිසුදු භාවයට පත් වෙන්නෙම තමන්මයි. ක්‍රියාව සිද්ධ කරන පුජ්‍යලයමයි. ඒ වගේම තමන් යම්කිසි යහපත් ක්‍රියාවක් කළා නම් ඒකේ ප්‍රතිඵලය ලබන්නේ ඒකෙන් පවිත්‍රතාවයට පත් වෙන්නේ ඒ ක්‍රියාව කරන පුජ්‍යලයාමයි. අන් කවරෙකුවත් නෙමෙයි. එහෙමනම් සුද්ධි අසුද්ධි පච්චත්තං පුජ්‍යලයාගේ පිරිසිදු බවට හෝ අපිරිසිදු බවට වෙන කවුරුවත් වග කිය යුතු වෙන්නේ නැහැ. තමන්ම තමයි ඒ පුජ්‍යලයාම තමයි ඒ සඳහා වග කිය යුතු වෙන්නේ. බලන්න අපි බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ සරණ යනවා. ඒ වගේම සාමාන්‍යයෙන් ආගමික වශයෙන් බැලුවහම විවිධ දෙවි දේවතාවුන්ට පුද පූජාවන් පවත්වනවා. මේ හැම දෙයක් තුලින්ම අපිට යම්කිසි ආශිර්වාදයක් අපේ ජීවිතේ පවත්වාගෙන යන යම්කිසි ශක්තියක් ලැබෙනවා. හැබැයි ඒ කිසිම කෙනෙකුට අපිව නිර්වාණයට පත් කරන්න පුළුවන් කමක් නැහැ. අපිට මාර්ගඵල අවබෝධ කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. අපිව අපායට හෙලන්න පුළුවන් කමකුත් නැහැ. දැන් මේක තමයි බුද්ධ දේශනාව තුල තියෙන සුවිශේෂත්වය. පුජ්‍යලයාටම තමයි පුජ්‍යලයාගේ වගකීම පවර්ලා තියෙන්නේ. දැන් සෙසු ආගම් ගත්තාම අපි හොඳට දන්නවා ඒ ආගමික ශාස්ත්‍රූවරයාගේ මතවාදයේ ඉක්මවල යන්න පුළුවන් කමක් නැහැ. යම් කිසි කෙනෙක්ට පව් සමා කරන්නට දෙවියන් වහන්සේ කැමති නම් තමයි පව් සමා කරන්න පුළුවන්කම තියෙන්නේ. දෙවියන් වහන්සේ කැමති නම් තමයි ස්වර්ගයට යන්න පුළුවන්කම තියෙන්නේ. දෙවියන් වහන්සේ අකමැති නම් එයාට ස්වර්ගයට යන්න පුළුවන් කමකුත් නැහැ. ඒ වර්තමානයේත් ඔය සංකල්ප තියෙනවා. බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ಭಾರತೀಯ සමාජය තුල 62ක් ආගමික මතවාද තිබුණනේ. ඒ ආගමික මතවාද අතරත් ওই වගේ දේවල් ඒ විදිහටම තිබුණා. ඒ විදිහටම ওই මතවාද තිබුණා. ඒවා කාටවත් වෙනස් කරන්න බෑ. ඔය චතුර් වර්ණයක් කියලා බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියලා කුල හතරකට බෙදලා තිබුණා. ඒවා මේ ලෝකේ කාටවත් වෙනස් කරන්න බෑ. ශුද්‍රයෙකුට කවදාකවත් දැන උගත් පඬිතෙක් වෙන්න බෑ, පූජකයෙක් වෙන්න බෑ. ඔහුට අර ලෝක නිර්මාණය කරපු මහා බ්‍රහ්මයාගේ අනට අනුව ඔහුගේ නියමයට අනුව උසස් කුලවතුන්ට බැලමෙහිකම් කරමින් ඒ දුක්ඛිත ජීවිතයේ ගත කිරීම තමයි ඔවුන්ට හිමි වෙලා තිබුණේ. අනිත් සෙසු කුල පිළිබඳවත් ඒ විදිහට මේ පැවරිච්ච කාර්යභාරයන් තිබුණා. එතනින් එහාට යමක් කරන්නට ඒ අයට ඉඩක් තිබුණේ. ඒ අයගේ ස්වාධීනත්වය, ඒ අයගේ ශක්තිය හීන කරලා තිබුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය අපිට පහදලා දීලා මේකේ ප්‍රතිඵලයේ නෙලා ගැනීම සහ එසේ නෙලා නොගැනීම කියන වගකීම පවර්ලා තියෙන පුජ්‍යලයාටමයි. එහෙමනම් මේ මනුෂ්‍යාත්මයේ ලැබපු මේ අවස්ථාවේදී ඔබ මාර්ගඵල අවබෝධ කරගත්තේ නැත්නම් ඒකට ධර්මයට ගරහලා හරියන්නේත් නැහැ. සමාජයට ගරහලා හරියන්නේත් නැහැ. තමන් රැකියාව කරන තැන්වලට දොස් කියලා හරියන්නේත් නැහැ. තමන්ගේ ජීවිතයේ අරමුණ කුමක්ද කියන එක තේරුම් අරගෙන තමන් මේ ධර්ම මාර්ගයට ප්‍රවේශ වෙලා කටයුතු කරන්න ඕන. එhmenan පළවෙනිම කාරණය තමයි පුජ්‍යලයා තමන් සිදු කරන ක්‍රියාකාරකම් වාචසිකව, කායිකව, මානසිකව සිද්ධ කරන ක්‍රියාකාරකම් යහපත් දෑ බවට පත් කරගත්තොත් පිරිසිදු භාවයට, පවිත්‍රතාවයට පුජ්‍යලයාට පත් වෙන්න පුළුවන් ප්‍රධානම සාධකයක්. කර්මයේ පිළිබඳව ලොකු විග්‍රහයක් අපේ ධර්මයේ තුල තියෙනවා. ඒ වගේම ගරුක කර්ම, යාචින්න කර්ම, ආසන්න කර්ම, කටත්තා කර්ම, ඊළඟට ජනක කර්ම, උපස්තම්භක කර්ම, උපඝාතක කර්ම, උපපීලක කර්ම, ඊළඟට දිට්ඨ ධම්ම වේදනීය කර්ම, අපරාපරිය වේදනීය කර්ම, උපපජ්ජ වේදනීය කර්ම, අහෝසි කර්ම, මේ ආදී
වර්ග කිරීම වලින් කර්මයේ ස්වභාවය අපේ ධර්මයේ තුල අපූර්වට විග්‍රහ කරලා තියෙන මේ සසර පැවැත්මට කොයි ආකාරයෙන්ද කර්මයේ බලපාන්නේ කියන කාරණය පෙන්වා දීලා තියෙනවා. මේ විග්‍රහ කරන්න පූර්ණ වශයෙන් කර්මයේ පිළිබඳව විග්‍රහ කරන්න අවස්ථාව නෙමේ. මේවා ඔබ නිතර ධර්ම දේශනාවන් තුලින් ශ්‍රවණය කරලා තිනවා. ඒ නිසා පින්වතුනි, කය සංවර කරගෙන, වචනයේ සංවර කරගෙන, මනස සංවර කරගෙන, කයින් යහපත් වෙච්ච, වචනයෙන් යහපත් වෙච්ච, මනසින් යහපත් වෙච්ච ක්‍රියාකාරකම් සිදු කරන තැනැත්තෙක් බවට පත් වෙන්න පවිත්‍රතාවය, උසස්භාවයේ ජීවිතයට පහසුවෙන් ළඟා කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ කාරණේ විජ්ජාච. විජ්ජාච කිව්වේ ප්‍රඥාව. දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව පිළිබඳව ලොකු ඇගයීමක් අපේ ධර්මයේ තුල පෙන්වා දීලා තියෙනවා. දැන් ඔබ දන්නවා පුච්චලයෝ තමන්ගේ රූපය ගැන සැලකිලිමත් වෙනවා. ඇඳුම පැළඳුම ගැන සැලකිලිමත් වෙනවා. හැබැයි යථාවබෝධයේ ප්‍රඥාව පිළිබඳව සැලකිලිමත් වෙන්නේ නැහැ. හිතන්නකෝ ඔබට හොඳට උසට මහතට හොඳ බල සම්පන්න, ශක්ති සම්පන්න ශරීරයක්, නිරෝගී ශරීරයක් ලැබිලා තියෙනවා. හැබැයි ඔබට දැන අවබෝධයක්, බුද්ධියක් නොලැබුණොත් ඔබ සමාජයේ හැම තැනදීම අසාර්ථක චරිතයක් බවට පත් වෙනවා. ඒ අනවබෝධය නිසා, බුද්ධියෙන් තොරකම නිසා ජීවිතේ වැඩි වශයෙන්ම අකුසල කර්මයන්මයි රැස් කරගන්නේ. ධනය තියෙන, බලය තියෙන, හැකියාව තියෙන, රූපේ තියෙන අය ඒ දේ උපයෝගී කරගෙන ප්‍රඥාවෙන් තොරව අවිද්‍යාවෙන් මුසපත් වෙලා මොනතරම් අකුසලකම් සිද්ධ කරගන්නවාද කියන එක සමාජය තුලින් ඕනතරම් නිදර්ශන හොයාගන්න පුළුවන්නේ. එනිසා පුජ්‍යල ජීවිතේ අපි නිතරම උත්සාහ කරන්න ඕන කාරණයක් තමයි මේ ඇඟපත පෝෂණය කරගෙන සුවපත්ව නිරෝගීව පවත්වා ගන්නවා වගේම මේ ජීවිතය හරවත් කරන්නට නම්, අර්ථ සම්පන්න ජීවිතයක් බවට පත් කරගන්න නම් ප්‍රඥාව සහිත පුජ්‍යලයක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව විස්තරයක් කරනවා ධම්මපදයේ එක්තරා ස්ථානයක. යාව ජීවම් පිචේ බාලෝ පණ්ඩිතං පෛරුපාසති නසෝ ධම්මං විජානාති ධබ්බී සූප රසංයත. බණහන අපේ අම්මලා දන්නවා, ඔබ මුළු තැන්ගේ කුස්සියේ කෑම බීම හදනකොට මේ මාළු පිනිවල ලුණු ඇඹුල් රස බලනවා. ඒ වගේම ගමේ ගොඩෙත් කියනවා මේ හැඳි නොගාන හොද්ද රස නැහැ කියලා. හොඳට හැඳි ගාලා මිශ්‍ර කරලා කලවම් කරලා සකස් කරාම තමයි ඒ වෑංජනේ රසවත් වෑංජනයක් හැටියට පදමට සකස් කරගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ඔහොම මාළු පිනි සකස් කරගෙන අපේ කෑම මේසෙට ගෙනල්ලා කෑම මේසේ තියාගෙන අපේ ආහාර අනුභව කරනකොට අපේ දිවට විවිධ රස දැනෙනවානේ. ලුණු රස දැනෙනවා, ඇඹුල් රස දැනෙනවා, මිරිස් රස දැනෙනවා, පැණි රස දැනෙනවා, විවිධ රස දැනෙනවා. හැබැයි අර හැන්දට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. හැන්දට කිසිම දෙයක් දෙන්නේ. අපි කියන දුර්ලභෝ manussත්ත්ව පටිලාභෝ. මනුෂ්‍ය ජීවිතයක් ලැබීම දුර්ලභයි, පින්වන්තයි. හැබැයි ඒ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබපු කෙනා ප්‍රඥාව නැත්නම් හරියට අර මාළු පිනිවල රසය නොහඳුනන හැන්දක් වගේ තමයි. ජීවිතේ රසය හඳුනාගන්නෙත් නැහැ. ඒ වගේම මේ ලැබපු ජීවිතේ වටිනාකම හඳුනාගන්නෙත් නැතුව නිස්කාරණේ නොඑක ආකාරයේ අකටයුතුකම්, අධාර්මික කම්ම කර ඉඳලා සමාජයට නොඑක ආකාරයේ කරදරකම් කටළු සිද්ධ කර ඉඳලා අභාවයටපත් වෙනවා, මරණයටපත් වෙනවා. එහෙමනම් පින්වතුනි, ජීවිතේ රසවත්ව ගත කරන්න, ජීවිතයේ අර්ථවත්ව ගත කරන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රඥාවන්ත පුජ්‍යලයාට පමණයි. ප්‍රඥාවන්ත පුජ්‍යලයාට පමණයි. බුදුරජාණන් වහන්සේ මේ ගාථාව තුලින් මතු කරලා පෙන්නුවේ බාලයෙක් සත්පුරුෂයෙක් මොනතරම් ආශ්‍රය කරත් එයාගේ අගේ දන්නේ නැහැ, හරියට හැන්ද මාළු පිනිවල රසය හඳුනන්නේ නැහැ වගේ. ඒ වගේ තමයි මේ වටිනා කියන සත්පුරුෂ ධර්මයේ වටිනාකම හඳුනන්නේ නැහැ. පාපේ මුසපත් වෙච්ච, පාපකාරී සිතුවිලි වලින් මනස වැහිච්ච පුජ්‍යලයෝ මේ ජීවිතයේ අකුසල වලින් පුරව ගන්නවා. ඒකේ වටිනාකම හඳුනාගෙන ඒ ජීවිතේ රැකගන්න, සසරට
සසර දිග්ගැස්සෙන්නේ නැති විදිහට පින් පුරා ගන්නට කුසල් පුරා ගන්නට පෙළඹෙන්නේ නැහැ, යොමු වෙන්නේ නැහැ. එතකොට එහෙමනම් මේ ජීවිතය සාර්ථක කරගන්න ඊළඟට අවශ්‍ය වෙන කාරණේ තමයි කර්ම ශක්තියෙන් ලැබපු මේ අර්ථවත් ජීවිතයේ, පින්වන්ත ජීවිතයේ උපමට්ටම් කරන, හැඩවැඩ කරන, අර්ථවත් කරන ඊළඟ ශක්තිය තමයි ප්‍රඥාව. නිසා අපි නිරන්තරයෙන්ම ප්‍රඥාව වර්ධනය කරගන්න කටයුතු කරන්න ඕන. ධර්මයේ ඇසුරු කරන්න ඕන, භාවනාව පුහුණු කරන්න ඕන, මනස පවිත්‍ර කරගන්නට නොඑක් ආකාරයේ ධර්ම කරුණු ශ්‍රවණය කරලා, කියවලා, දැන කියාගෙන ඒව තුලින් ජීවිත අවබෝධය ඇති කරගන්නට කටයුතු කරනවා නම් ප්‍රඥාව අපිට දියුණු කරගන්න පුළුවන්කම තිබෙනවා. ඊළඟ කාරණය දැහැමි ජීවන ප්‍රතිපදාව. ධම්මෝච කිව්වේ මේ දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධය. මේවා පිළිබඳව අවබෝධයක් තියෙන පුජ්‍යලයා දුක්ඛ සත්‍ය පිළිබඳව, දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳව, නිරෝධ සත්‍ය, නිරෝධගාමිනී පටිපදා සත්‍ය පිළිබඳව අවබෝධයක්, ඇදහිීමක් තියෙන පුජ්‍යලයා කියන්නේ ප්‍රඥාවන්ත පුජ්‍යලයා. ඒ ප්‍රඥාවන්ත පුජ්‍යලයා අර කියන ධර්මයේ පිළිබඳ අවබෝධය නිසා තමන්ගේ කර්මය වැරදි විදිහට යොදවන්නේ නැහැ. ඒ පුජ්‍යලයා කර්මය නිවැරදි කරගෙන යහපත් කර්ම කරන පුජ්‍යලයෙක් බවට පත් වෙනවා. ඊළඟ කාරණය තමයි මේ මනස, මේ ශරීරය, මේ කය අසංවර කරන්නේ ප්‍රතිපත්තියක් නොමැතිකම නිසා. ප්‍රතිපත්තියක් තියෙනවා නම්, යම්කිසි ජීවන දර්ශනයක් තියෙනවා නම් මේ ශරීරය සංසුන් කරගෙන, කය සංවර කරගෙන, වචනේ සංවර කරගෙන අපිට යහපත් ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. නිසා සිල්වත් භාවය අපේ ජීවිතයට ඉතාම වටින දෙයක්. සීලවන්තකම. යම්කිසි කෙනෙක් අවුරුදු 100ක් දුස්සීලව ජීවත් වෙනවට වඩා සිල්වත්ව ගත කරන එක දවස ශ්‍රේෂ්ඨයි කියලානේ අපේ බුදුහාමුදුරුවෝ මතක් කළේ. සිල්වත්ව ගත කරන අවුරුදු 100 අල්ප මාත්‍රයකවත් වටිනාකමක් නැහැ. දුස්සීලව ගත කරන අවුරුදු 100 අල්ප මාත්‍රයකවත් වටිනාකමක් නැහැ. හේතුව මොකද? ඒ දුස්සීලව ගත කරන කාල ප්‍රමාණය වැඩි වෙන්න ඒ පුජ්‍යලයා දුකට වැටෙන ප්‍රමාණය වැඩි. දුගතියට වැටෙන ප්‍රමාණය වැඩි. එහෙමනම් සිල්වත්ව ගත කරන එක මොහොත, එක දවස ශ්‍රේෂ්ඨයි කියලා මතක් කරලා දුන්නේ ඒ සිල්වත් භාවය නිසා. පුජ්‍යලයාගේ සසර දුක නිවාගෙන පුජ්‍යලයාට සදාතනික සැනසෙල්ලක් ජීවිතයට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. එhmenan සීල්වත් භාවයෙන් යුක්ත වුණාම, ධර්මාවබෝධය ඇති කරගෙන ප්‍රඥාව සම්පූර්ණ කරගත්තාම, ප්‍රඥා සම්පන්න වුණාම පුජ්‍යලයා තමන්ට අවැඩ පිණිස පවතින, තමන්ට අයහපත පිණිස පවතින අකුසල ක්‍රියාකාරකම් වලට නොපෙළඹෙවි, ඒවට නැඹුරු නොවි තමන්ගේ ක්‍රියාකාරකම් යහපත් විදිහට පවත්වා ගන්නට උත්සාහ කරනවා. එහෙම කටයුතු කරන පුජ්‍යලයා નિરાයාසයෙන්ම පවිත්‍රතාවයට පත් වෙනවා. කර්මයෙන් යහපත් වෙච්ච, ප්‍රඥා සම්පන්න වෙච්ච, ධර්මයේ පිළිබඳ අවබෝධයෙන් ධර්මානුකූලව හැසිරෙන සිල්වත් පුජ්‍යලයාම තමයි සමාජයේ ශ්‍රේෂ්ඨම තැනැත්තා, පිරිසිදුම තැනැත්තා. එහෙම නැත්නම් කුලයෙන් උසස් වෙච්ච පමණින්, ධනවත් වෙච්ච පමණින් කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ කියන කාරණය අපේ බුදුහාමුදුරුවෝ මතක් කරලා දුන්නා. ඒ නිසා අපි හැම කෙනෙක්ම අපි ලබපු ජීවිතය, මේ කර්මය, Taman සිද්ධ කරන කර්මය යහපත් නිවැරදිම ක්‍රියාකාරකම් බවට පත් කරගන්න හැම මොහොතෙම අදිෂ්ඨාන කරගත යුතුයි. ඒ වගේම ජීවිතේ හරවත් කරගන්න, හැඩවැඩ කරගන්න, උපවත් කරගන්න නම් අපිට ප්‍රඥාවම තිබිය යුතුයි. ප්‍රඥාවෙන් යුක්තව, චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුක්තව සිල්වත් ජීවිතයක් ගත කරන්න, මෙලොව ශ්‍රේෂ්ඨ හැටියට ජීවත් වෙලා පරලොවත් සුගතිගාමීව ශ්‍රේෂ්ඨ ජීවිත ගත කරලා භව කතරින් එතරව නිවන් සුව අත්දකින්නට ඔබට ඒකාන්තයෙන්ම පුළුවන්කම ලැබෙනවා. නිසා පින්වතුනි, මේ දහම් කරුණු ටික ජීවිතයට එකතු කරගෙන ලැබපු මනුස්ස ජීවිතය අර මාළු පිනිවල රසය නොහඳුනන, හිත් පිට නැති භෞතික වස්තුවක් වෙච්ච හැන්දිගාලා කැඩිලා බිඳිලා
විනාශ වෙලා යනවා වගේ මේ ජීවිතේ විනාශ වෙලා යන්න ඉඩ නොදී මාළු පිනිවල රස හඳුනා ගන්න දිව වගේ ජීවිතයේ රසය හඳුනාගත්ත ජීවිතයේ රසය විඳගත්ත ජීවිතයේ අර්ථවත් කරගත්ත මිනිසුන් හැටියට මරණයට පත් වෙන්න පුළුවන් ආකාරයට ජීවිතය සකස් කරගන්න අදිටන් කරගන්න කියලා සිහිපත් කරමින් අවස්ථානුකූලව ධර්මානුශාසනාව අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ දායකත්වයේ දරන පින්වතුන් බලාපොරොත්තු වෙන මිය පරලෝකීය නන් සඳහන් කළ සියලු දෙනා පින් අනුමෝදන් වේවා සුවපත් වේවා. ධර්ම ශ්‍රවණය කරපු ඔබ සියලු දෙනාටම දායකත්වයේ දරපු හැම දෙනාට තුනුරුවන්ගේ සරණ ලැබේවා. කෙලවර නිවන් පිණිස මේ පින්කම අපි සියලු දෙනාට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්මානුශාසනාව ප්‍රවතු දේශකයන්න් වහන්සේ දික්වල යෝග්‍යාන ශ්‍රී විසුද්ධාරාමාධිකාරී කිරිබත්ගොඩ තැමිලිගස්මුල්ල ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිවෙනේ ආචාර්ය මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටියාගල සීවලි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියලා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු